සිංහල සිනමාවේ සුපිරිම කාලයක් යන්නේ ඉතින් මේ අවුරුද්දේ අන්තිමේදී ලබන අවුරුද්දේ එන්නේ මොනවද කියලා අපිට ලොකු අයිඩියා එකක් නැති වුණාට ඔන්න ධර්ම යුද්ධයේ දෙවෙනි ෆිල්ම් එක. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණයක්. ඉතින් අරුණ ජයවර්ධනගේ බැක් ටු බැක් ෆිල්ම් දෙකක් එනවා. ඒක තමයි අපි කාලයක් තිස්සේ බලාගෙන ඉන්න මාරියා ෆිල්ම් එක. මාරියා එනවා මට මතක විදිහට නොවැම්බර් 20 හරි 21 හරි. ඉතින් ඒකත් එක්ක වෙනවා ඊට පස්සේ ජනවාරි 23 හෝ 26 මට මතක නැහැ හරියටම ඩේට් එක. ජනවාරි එනවා කොහොම හරි ධර්ම යුද්ධයේ දෙවෙනි ෆිල්ම් එක. ඉතින් ගොඩක් කට්ටිය බලන්න බලා ධර්ම යුද්ධයේ දෙවෙනි එකක් කරනකොට කවුද ජැක්සන්ගේ රෝල් එක කරන්නේ කියලා. ඉතින් ජැක්සන්ගේ රෝල් එකට තමයි නළුවෙක් තෝරගෙන තියෙනවා. ඒ තමයි බිමල් ජයකොඩි. ඉතින් අලුත් ට්‍රේලර් එක බලන්න ටික ට්‍රේලර් එකක් තියෙනවා. ඉතින් සුපිරි ට්‍රේලර් එකක්. සුපිරි ෆිල්ම් එකක් බලා ගන්න පුළුවන් මේ අපිට ධර්ම යුද්ධයේ දෙවෙනි ෆිල්ම් එක ජනවාරි රිලීස් වෙනවා. ඒක තමයි 2026 අවුරුද්දේ සිංහල සිනමාවේ එන මේජර් ෆිල්ම් එකකට කියලා තියෙන ඔන්න ඕක තමයි ලොකුම ෆිල්ම් එකකට මුලින්ම එන්නේ. ඉතින් ධර්ම යුද්ධයෙන් පටන් ගන්න බොක්ස් ඔෆිස් රෙකෝඩ්ස් එක අපි බලමු කොහොම ඉවර වෙයිද කියලා 2026 අන්තිම වෙනකොට.